බයික් එකක් අඩුවට ගන්න, වාහනයක් පුංචි කාර් එකක් ගන්න දෙනවා කියලා පොරොන්දු වුණා. බොරුව වපුරලා, රට අස්ථාවර කරලා, කරන්න තියෙන සංවර්ධන කටයුතු කරන්න ඉඩ නොදී, එතකොට ආයතන මට්ටමින් එම ස්ට්‍රයික් කරලා මේ රට අරාජිත කරේ. ඇත්තටම මේ රට අද මේ තත්ත්වයට වැටිලා ඉන්නේ මේ මිනිස්සු හින්දා. මේ ඇත්තටම බොහොම හදවතින්ම කියන්නේ රට හදන්න නෙවෙයි මේ මිනිස්සුන්ට උපනාවක් තිබ්බේ. පැහැදිලිවම රට හදන්න උපනාවක් තිබ්බේ නෑ. බලය වෙනුවෙන් රට මොනවා හරි කරලා කමක් නෑ. රට අත්පත් කර ගැනීම උපනාවක් තිබ්බේ ඉදා ඉඳලම. ඒක තමයි වගතුගක් නැත්තේ. රටට ආව විතරයි වැඩි කාලයක් නැතුව කෙලවිලා මුන්ගේ බොරු දරා ගන්න බෑ ස්වභාව ධර්මයටවත්. මෙහෙන් යන මිනිස් යාපනයට යන මිනිස්සු එහෙදි මේ මිනිස්සුන්ට ගැහුවොත් ඊළඟ වතාවේ යාපනයේ ඉඳලා කතරගමට එන මිනිස්සුන්ට සිංහල මිනිස්සු ගැහුවොත් කවුද ඒකට වග කියන්න ඕන? විපක්ෂේ කරන්න ඕන වැඩ ටික උන් තවම මේ මුන් බලේ ඉඳගෙන කරනවා. ඉතින් ඒ වගේ මේ මාළු මාකාරයෝ කොච්චර ආතල් දෙනවද කියලා කිව්වොත් ඒ ආතල් වලට වීඩියෝ එකක්වත් දාගන්න වෙලාවට එච්චරටම අපිට ආතල් දෙනවා. ඒ හින්දා ඇත්තටම සමහර වීඩියෝ එකක් දාන්නම ඕනම දේවල් වලට දාන්න බැරි වෙලා තියෙනවා එච්චර ආතල් දෙන හින්දා. මොකද වෙලාවක්වත් නැහැ. ඒ තරම් ආතල්. මම කියන්න ගත්තේ ගිය කාල සීමාවේ තක ඇති අර බයික් එකකින් වාහනවල ටිකකට මිනිහෙක් පිහියකින් ගහගෙන ගියා. මතක ඇති. ඇත්තටම ඒ ක්‍රියාව කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. හැබැයි එහෙම මිනිස්සු වෙන්න හේතුව මොකක්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. තවත් අය එහෙම කරන්න ඉඩ තියෙනවා. එතකොට ඇයි මිනිස්සු එහෙම මනසක් මිනිස්සුන්ට එහෙම හැදිලා තියෙන්නේ? ඔබට මතක ඇති ගිය කාල සීමාවෙම මේ JP එකේ කට්ටිය වාහනය අදින මිනිස්සු පිළිබඳව තරහක් තමයි ඇති කරේ. ඉතින් ඇත්තටම එයාලා මේ දේශපාලනට ආවෙම වෛරය පතුරවලා. ඒ කියන්නේ ඇත්තට මිනිස්සුන්ට පොසිටිව් දේවල් කියලා නෙවෙයි. ඒ කියන්නේ හොඳ ප්‍රතිපත්තියක් හොඳ දේවල් ඉදිරිපත් කළා නෙවෙයි මිනිස්සු ආවේ. ඒ කියන්නේ කාල බීලා ඉන්න මිනිහා, කාල බීලා ඇඳලා කියලා ඉන්න මිනිහා, වාහනයක් අරගෙන ඉන්න මිනිහා පිළිබඳව චෝදනා කරලා එක්කෝ හොරකම් කරා කියලා එහෙම ඉහළින් හිටපු සමාජය පිළිබඳව දැඩි වෛරයක් ඇති කරලා තමයි ඔවුන් මේ බලයට අත්පත් කරගත්තේ. මොකද ටිකක් හම්බ කරගෙන ඉන්න ප්‍රමාණය අපි බැලුවොත් ප්‍රතිශතයක් විදිහට ගත්තත් අඩු ප්‍රතිශතයක් ඉන්නේ. වැඩිපුර ඉන්නේ දුප්පත් වාහනයක්වත් ගන්න බැරි මිනිස්සු ඉන්නේ. එතකොට ඒ වගේම මොවුන් කරපු වරද තමයි මොවුන් කිව්වා ඇවිල්ලා අපි දේශපාලනට ඇවිල්ලා ඉවර වෙලා බයික් එකක් අඩුවට ගන්න, වාහනයක් පුංචි කාර් එකක් ගන්න දෙනවා කියලා පොරොන්දු වුණා මේ මිනිස්සු. ඇත්තට ගොඩක් මිනිස්සු එහෙම හිතුවා මේ මිනිස්සු කරයි කියලා එහෙම. ඇත්තටම අර නිකන් අපි නිකන් හිතමු කවෝ කෙනෙක් ආදරය කරලා පොරොන්දු දෙනවා මහා පොරොන්දු කොන්නක්. හැබැයි ඉංග එකක්වත් ඉෂ්ට කරන්නේ නැතුව ඒ මනුස්සයකින් අයින් වුණොත් එතෙන්දී මේ මනුස්සයට ඇති වෙන්නේ මොනතරම් වේදනාවක් තරහක්ද? ඒක සමාජයේ සමහර ප්‍රතිචාර දක්වපු අවස්ථාව පොඩ්ඩක් හිතලා බලුවොත් මතක් වෙයි. ඉතාමත් දරුණු විදියට එහෙම ප්‍රතිචාර දක්වපු අවස්ථා තියෙනවා රැවටීම් වලදී. ඉතින් ඒ වගේ තමයි රටේ මිනිස්සුත් මේ විදියට කුලප්පු කරලා මේ විදියට මිනිසුන් තුල වෛරය ඇති කරලා ඒ මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩ වුණාන් පස්සේ ඒකට හැසිරෙන්නේ ඔයනි ආකාරයෙන් තමයි. ඉතින් ඒකට වග කියන්න ඕන ඇත්තටම මම නම් හිතන්නේ මේ දේශපාලඥයෝ මේ මාලිමාවේ ඉන්න දේශපාලඥයෝ JVP එකේ දේශපාලඥයෝ විශේෂයෙන්ම ඒකට වග කියන්න ඕන. මොකද මිනිස්සු පිළිබඳව කුහකත්වය, ඊර්ෂ්‍යාව, වෛරය හැඟීම තමයි හැමදාම ඇති කරේ. තමන්ගේ බලය වෙනුවෙන් මිනිස්සුන් ගැන ඇත්තටම හිතුවේ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් මිනිස්සු ගැන හිතුවේ නෑ කොයි මොහොතකවත්. බලය පිළිබඳව පමණයි හිතුවේ. අවුරුදු දැන් ඔවුන් එදා ඉඳලම දේශපාලනය කරපු තාක් මිනිස්සුන්ට බොරු කියලා, බොරුව වපුරලා, රට අස්ථාවර කරලා, කරන්න තියෙන සංවර්ධන කටයුතු කරන්න ඉඩ නොදී, එතකොට ආයතන මට්ටමින් එම ස්ට්‍රයික් කරලා මේ රට අරාජිත කරේ. ඇත්තටම මේ රට අද මේ තත්ත්වයට වැටිලා ඉන්නේ මේ මිනිස්සු හින්දා.
මේ ඇත්තටම බොහොම හදවතින්ම කියන්නේ. මොකද අපිට මතකයි අර සාම්පූර් බලාගාරෙට මේ මිනිස්සු විරුද්ධ වුණා. එතකොට විරුද්ධ වෙලා දැන් ඒක කරනවා. එතකොට එදා ඒක කරා නම් අද එදත් අදත් අතර කාල වකවානුව කොච්චර දුරක්ද කියලා බලන්න. ඒතකොට අද හරි කියන්නේ එහෙනම් එදා හරි එදා කරන්න තිබිච්ච වැඩක්නේ නොකර හිටියේ. එතකොට ඒකට කොච්චර බලපෑම් කරාද? එතකොට ඒ වගේ සංවර්ධන කටයුතු කොච්චරක්ද? මේ රටේ රාජ්‍ය ආයතන කොච්චර ස්ට්‍රයික් කරලා කොච්චර ආයතන කඩා වැට්ටුවද? එතකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගික දේවල් අරගෙන. එතකොට මේ බලය වෙනුවෙන් මේ මිනිසුන්ට රට රට හදන්න නෙවෙයි මේ මිනිසුන්ට උපනාවක් තිබ්බේ. පැහැදිලිවම. රට හදන්න උපනාවක් තිබ්බේ නෑ. බලය වෙනුවෙන් රට මොනවා හරි කරලා කමක් නෑ. රට අත්පත් කර ගැනීම උපනාවක් තිබ්බේ ඉදා ඉඳලම. ඉතින් එහෙම මහ කැත බලු විදියට හිටපු ඇත්තටම හිතා ගන්න බැරි රටට ජාතියට කිසිම ආදරයක් ලෙන්ගතුකමක් නැති මිනිසු කොට්ටාසයක් බොරුව වංචාව කරපු. ඉතින් එහෙම සමාජයක අර වගේ මිනිස්සු බිහි වෙනව හැරෙනකොට වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපිට මතක ඇති ඉන්දු ලංකා ගිවිසුම කියලා. එතකොට ඒකට තරුණ 60000ක් විතර බිලි වුණා. මෙයාලා ඒ වෙනුවෙන් අරගල කරලා ඒ වෙනුවෙන් යුද්ධ කරලා තරුණුන්ගේ 60000 තරුණ 60000ක ජීවිත හිමි කරා. එතකොට දැන් ආපු ගමන් මොකද්ද කරේ? ඉන්දියාවත් එක්ක ගහන්න පුළුවන් ඔක්කොම ගිවිසුම් ටික ගහගත්තා. ඉතින් ඒ වගේ මොකද ඉන්දියාවේ අගමැති කෙලිම කිව්වා මේ මගේ මල්ලි කියන තැනට මෙයාලා වැඩ කටයුතු කරා. ඒ කියන්නේ දෙන්න පුළුවන් උපරිම දෙල් දීලා අනාගතේව දැක ගන්න පුළුවන් වෙයි මොනවද මෙයාලා පාව දීලා තියෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ මේ හැමතැනම බොරුවෙන් වංචාවෙන් රවට්ටලා මේ රට අරාජිත කරපු සෙට් එක තමයි ඔය. ඉතින් ඒක තමයි වගතුගක් නැත්තේ රටට ආව විතරයි වැඩි කාලයක් නැතුව කෙලවිලාම ගියා. ආයෙත් උඩහක් පැති ගම් පිටින් හොදගෙන ගියා. ඒ කියන්නේ මුන්ගේ තියෙන ඇත්තටම ස්වභාව ධර්මයවත් කිසිම සමාවක් නැහැ. මුන්ගේ බොරු දරා ගන්න බෑ ස්වභාව ධර්මයටවත්. මුන්ගේ පච මුන්ගේ මේ වෛරය පතුරන යාපනයේ ගිහිල්ලා ඒ පෙරේද ආයි වෛරය පතුර කරා. ඒතකොට යාපනයේ ඉඳලා එන මිනිස්සු කතරගමට එනවා. හෙට දිනේ මෙහෙන් යන මිනිස්සු යාපනයට යන මිනිස්සු එහෙදි මේ මිනිසුන්ට ගැහුවොත් ඊළඟ වතාවේ යාපනයේ ඉඳලා කතරගමට එන මිනිසුන්ට සිංහල මිනිස්සු ගැහුවොත් කවුද ඒකට වග කියන්න ඕන? එවැනි වෛරී සහගත ප්‍රකාශ නිසා මිනිස්සු කොපිත රටේ ජනාධිපතිවරයෙක් කරන වැඩක්ද? ඉතින් කොච්චර හිතාගන්න බෑ මේ ඇත්තටම මට හිතෙන්නේ මේ මිනිස්සු තාම හිතන්නේ මේ මිනිස්සු විපක්ෂේ ඉන්නවා කියලා. බලය ගත්ත කියන එකවත් මිනිස්සුන්ට මතක නැහැ. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු බලය කියන එක හුරු නැහැ. බලයේදී කොහොමද තමන් කරන්න ඕන මොනවද කතා කරන්න ඕන මොනවද කියන එකවත් සිහි නැහැ. තවම හිතන් ඉන්නේ විපක්ෂ වැඩ කියලා. ඒ කියන්නේ අර සමහර තැන්වල උද්ඝෝෂණ කරන්නේ. විපක්ෂ කරන්න ඕන වැඩ ටික උන් තවම මේ මුන් බලේ ඉඳගෙන කරනවා. ඉතින් ඒ වගේ මේ ඇත්තටම රටක් කරන්න හිතුවේවත් නැති සෙට් එකකට අපේ රටේ මිනිස්සුන්ට ඕන වුණා බලය දෙන්න. ඉතින් ඒක ප්‍රතිවිපාක දැන් අපි ඔබ අප සියලු දෙනාම භුක්ති විඳිනවා. ඉතින් කරන්න දෙයක් නෑ ඇත්තටම. ඩෝබිලා ඉඳගෙන මේවා ඉතින් සුද්ධ කරන ඉවරෙන්න උන්ට පේන්නේ නෑ. මේ රටේ වහල් ඒ හැටි මහින්දට වහල් වුණොත් මහින්දට වහල්. රනිල්ට වහල් වුණොත් රනිල්ට වහල්. දැන් ජෙප්පන්ට වහල් වෙලා ඊට එහා. මොකද ජෙප්පන්ගේ ඉන්නවනේ අර මරුවත් රතු කියලා සෙට් එකක් ඉන්නවනේ 103ක් හිටියනේ. උන් ටිකත් එක්ක මේක බෝ වෙලා ලෙඩේ බෝ වෙලා තියෙන්නේ. කියන වහලු සෙට් එකක් ඉන්න. හැබැයි දැන් ටිකක් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. දැන් ඊටමත් සුළුතරයක් ඉන්න වහලු. ඉතින් මේ රටට ඕන අනුරවත් ගෝඨබත් මහිල්වත් නාමල්වත් ඔය කියන ඔය කිසිම කෙනෙක් නෙවෙයි පුජ්‍යල නෙවෙයි. පුජ්‍යල නෙවෙයි මේ රටට අවශ්‍ය වෙන්නේ. මේ රටට අවශ්‍ය ක්‍රමය කාටවත් කඩේ යන්නේ නැති මිනිස්සුන්ට දෙයක් කරගන්න නම් දේශපාලන ගැතිභාවයෙන් තොරව අපි ජීවත් වුණොත් අපි වැඩ කටයුතු කරොත් පුරවැසියෙක් විදියට ඇත්තටම ජනතා හිතයිසි පාලන තන්ත්‍රයක් බිහි කරගන්න පුළුවන්. අපි මොන පක්ෂයට කඩේ ගියත් අපිට කවදාවත් ජනතා හිතයිසි පාලන තන්ත්‍රයක් බිහි කරගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් මේ වගේ මිනිස්සු නෙවෙයි මීටත් එහා ගිහිල්ලා මිනිස්සු
තමන්ගේ බලාපොරොත්තු උවමනාවන් ඉෂ්ට කරගන්න බැරි මිනිස්සු විවිධ ස්වභාවයෙන් එළියට බහයි අනාගතයේදී. ඒක කොතෙන්ට මේ රට ගෙනියාවිද කියලා කියන්න බෑ. ඇත්තටම හරිම භයානකයි. ඉතින් මොකද බලාපොරොත්තු කඩ වෙනවා කියන්නේ සමහර තැන්වල අපි ඉස්සරහට කතා කරමු හිතා ගන්න බැරි විදිහේ රාජ්‍ය ආයතනවල පුදුම විදිහේ මිනිස්සු තාඩන පීඩනයට ලක් කරනවා. හිතා ගන්නවා බෑ. ඒ තරම් පිරිහෙච්ච රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ රටේ අති බහුතරයක් ඉන්නේ උගත් බුද්ධිමත්තු නෙවෙයි. සාක්ෂරතාවය 80%කට වැඩි කිව්වට අමු මෝඩයෝ ටිකක් ඉන්නේ මේ රටේ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒකින්ද යමක්කමක් හිතන්න පුළුවන් මිනිසුන්ට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන මේ මෝඩ රැළ හින්දා. එච්චරයි.